මිලින්ද රාජපක්ෂ මේකක් මතක තියාගෙන ජොස්ටන් පරාන් ඔබත් මතක තියාගෙන ඔබලා දෙන ස්ටේජ් එක කෑ ගහනවා ඊළඟ ජනාධිපති කරන්නේ නාමල් රාජපක්ෂ කියලා. නාමල් රාජපක්ෂ කියන්නේ මේ රට විනාශ කරපු, මේ රට බංකොලොත් කරපු, මේ රට හිඟමන වට්ටපු මහින්ද රාජපක්ෂගේ පුතා. අපරාධකරුවෙක්ගේ පුතේ. අපරාධකරුවෙක්ගේ පුතෙක් අපරාධකාරයන්ගේ පරම්පරාවේ ගෑවිච්ච එකෙක් අය මේකේ ප්‍රධාන දේශපාලනයට ගේන්නේ. ඒ හින්දා තමයි ඔකට පාර්ලිමේන්තුව ආවේ මේ ජාතික ලයිස්තුවේ. ඒක ආවෙත් අශ්‍රොප් මහත්තයාගේ ෆොටෝ එකක් තියාන මල් තියන්න කියපුවා. ඔක හනසිංහ ප්‍රේමදාස ඉන්න වෙලාවට තමයි ප්‍රතිශතය ගාන අඩු කරන් තියෙන්නේ. ඒ නිසා ඒ අශ්‍රොප් ඇමතිතුමා ඒ කාලේ ඔක අඩු කරගත්තේ නැත්නම් ඔය එකෙකුටක්වත් එන්න හම්බෙන්නේ නැහැ. සුරුපක්ෂ වලට එන්න විදිහක් නැහැ කියලා පාර්ලිමේන්තුවට තමයි ප්‍රතිශතය අඩු කරන් තියෙන්නේ. ඒ හින්දා තමයි ඔක ආවේ. ඒ හින්දා අශ්‍රොප් මහත්තයා ෆොටෝ එකක් ගිහින් යනකොට බඳින්න කියපා. මේ මිලින්ද රාජපක්ෂ මේකක් මතක තියාගෙන ඔබ කොච්චර කයිය ගැහුවා ඉරාජ් ඔබ කොච්චර කයිය ගැහුවත් ඕක අපි මේ ජනාධිපති වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඕක ගේන්නේ නැහැ. මිනිස්සු කැමති නැහැ බං. මොකද හරකේ ගේන්නේ කැමති වෙන්නේ කියපන්කෝ. අනික අවුරුදු 50 උගේ තාත්තා මේක දේශපාලනය කරා. දේශපාලනය කරා මේකට ලස්සන දියුණු කරන්න ඕනේ. එහෙම අවුරුදු 50ක් දේශපාලනය කරපු එකෙක්ගේ පුතෙක් එකාට මේ රට දියුණු කරන්න බැරි වුණා උගේ පුතාට පුළුවන් ද කරන්න අරු එකට දිගට අවුරුදු 50ක් දේශපාලනය කරලා තියෙනවා ඕක අගමැතිකම් දෙක තුනක් කියලා ජනාධිපතිකම් දෙකක් විතර අවුරුද්දක් කියලා ඕක ඇමති වෙලා හිටියා ඔක මොනවද කරන්න පුළුවන් උනේ ඕකුණ කිසි දෙයක් කරන්න බැරි වුණා කියයි දැන් උඹලා යුද්ධ කරා කියලා යුද්ධ කරේ සොල්දාදුවෝ ඒක දේශපාලනයේ අයිති වැඩක් නෙවෙයි දේශපාලනයේ අයිති වැඩේ උන් කරේ නෑ සොල්දාදුවට අයිති වැඩේ සොල්දාදුවා කරා සොල්දාදුවට අයිති වැඩේ මොකද්ද ත්‍ස්තවාදී විනාශ කරන එක. ඒක නායකත්වය දුන්න හරත් පොන්සේක සොල්දාදුන්ට අයිති වැඩේ සොල්දාදුව කරා. දේශපාලනයට අයිති වැඩේ දේශපාලනය කරේ නෑ. උන්ට අයිති වැඩේ තමයි මේ රට සංවර්ධනය කරන්නේ. උන්ට ඒක කරන්න බැරි වුණා. උන් ලොස් වුණා. අනුන් කරපු දෙයක් උන්ගේ නමට හරවගත්තට වැඩක් නෑ. සොල්දාදුන්ට අයිති දේ සොල්දාදුව කරා. ඒ යුද්ධය ඉවර කරේ සොල්දාදුව. දේශපාලනයට අයිති දෙයක් නෙවෙයි දේශපාලනය ගෙනාව යුද්ධය කරන්න නෙවෙයි. දේශපාලනය ගෙනාවේ මේ රට සංවර්ධනය කරන්න. බලලා කිය ජනාධිපති ජනාධිපති ගෙනාවේ මේ රට සම්මත එකලා දිනු කරගෙන යන්න. ඒක තමයි හමුදාපතිගේ පත් කරලා කීරියා. හමුදාපතිට බලය දුන්නා ගහගෙන යන්න. ජනාධිපති. ඒක හරි හමුදාපතිය ගහගෙන ගියා. දේශපාලනඥයා මොකද කරන්න ඕනේ? ජනාධිපතියා මොකද කරන්න ඕනේ? උරු කරන්න ඕනේ මේ රට අර පැත්තේ යුද්ධ ඉවර කරලා යනවා. හමුදාපති නායකත්වයේ දිගන උඩ තියෙන මේ රට සංවර්ධනය කරන්න. කරන්න පුළුවන් වුණාද? හරි ගියම පළවෙනි පහ යුද්ධෙදි පහ කරන්න බැරි දෙවෙනි පහේ කරන්න පුළුවන්. බෑනේ. උගේ බාප්පා නම් මොකද කරන්නේ? බංකොලොත් කරලා නිගියේ බං. ඒකනේ බං ඇත්ත කතාව. දේශපාලනයට උන බාර දුන්න වැඩේ දේශපාලනඥයෝ කරේ නෑ. උන් මේක බංකොලොත් කරා. සොල්දාදුවට බාර දුන්න වැඩේ සොල්දාදුවා ඒක අකුරට මිෂ්ට කරලා දැම්මා. හරිද? ඒ හින්දා මේ ජෝස්ට් පරාද තෝ කොච්චර කයිය ගැහුවා මිලින්ද රාජපක්ෂ තෝත් කොච්චර කයිය ගැහුවා ඉරාක් කවුද ඉරාක් කියන එක ගවුම් අඳින එක උඹ කොච්චර කයිය ගැහුවත් නාම රාජපක්ෂට මේ රටේ ජනාධිපති වෙන්න ඉඩ තියන්නෙම නෑ. අපි ඡන්දෙ දෙන්නෙත් නෑ. නාම රාජපක්ෂයි ගොනෙක් මේ රට අපිට ගේන අවස්ථාවයකුත් නෑ. උන්ගේ පරම්පරාව එකෙක් මේ රට කරපු දේකුත් නෑ. උන්ගේ පරම්පරාව තමයි මේ රට විනාශ කරේ. මේ රට බංකොලොත් කරේ. මේ රට ණය කෙරෙව්වේ. අපේ දරුවෙකුටත් අද කැඳ බොන්නෙත් බත් අතර වැට්ටියෝ වුන් තමයි මේ රට නන්නත්තර කළා මේ රටින් පැනලා ගියේ. කම් හොරෙකුට මොකටද මං අපි ඡන්දෙ දෙන්නේ? තොට ලොකු උනාර නාම රාජපක්ෂ තොපිට මොකද අරුට අරකු කොම්පැනි කරගෙන යන්නේ ඌ බදු ගෙවන්න තියෙන ආණ්ඩුවට කට්ටි වෙන මැනයි ඉන්නේ ජෝස්ට් පනාන්දු ඔබ දිවි යන්නේ මොකටද බලය දින ඔබලා පුද්ගලික වාසිය වලට නේද පුද්ගලික වාසිය වලට ඒ හින්දා මේ රටේ සුපිරිම ජනාධිපති අනුර කුමාර දිසානායක දිසානායක හරියද වැරදිද කියලා තීරණය කරන මේ රටේ මහ ජනතාව ඒක තීරණය කරන්නේ අවුරුදු 10ක් අනුර කුමාරට බලය දීලා තොපි අවුරුදු 76ක් කෙනවලා දාලා ගිය රට ඒ ගියා දැන් අවුරුදු දෙකකට ගෙනත් කිත්තර මොකද බඩු බිල්ල වැඩි කියනවා අරක වැඩි මේක වැඩි කියනවා ඔව් වැඩි මුණත් බඩු තියනවනේ දොරවල් තියනවනේ බඩු ගේනවනේ පිටට නෑ කියලා නෑ නිසිම දෙයක් ගෑස් නෑ කිව්වේ නෑ ගෑස් බාගන්න වියන්නේ නෑ කිව්වේ නෑ තෙල් බාගන්න වියන්නේ නෑ ගේන්නේ නෑ කිව්වේ නෑ එක එක තැන් වල ගිහලා හිඟා කන්නේ නෑ දැන් ගිහලා ලබන අවුරුද්දේ වෙන් කරනවා කෝටි ලක්ෂ දෙකක් ග්‍රාමීය සම්වර්ධනයේට තොපි හැම කරාද තොපි කරා තොපිට කරගත්තා තොපි මංකොල්ල කියව මේ රටේ මහජන මුදා ඒ හින්දා හමුදාවට බාර දුන්න වැඩේ හමුදාව ඒක අකුරටම කරා දේශපාලන බාර දුන්න වැඩේ දේශපාලනය කරේ නෑ මේක නන්නත්තර කරලා බංකොලොත් කරලා පැනලා ගියා අන්න ඒක ඇත්ත කතාව මේක ඉන්න මහ ජනතාව දැනගන්න ඕනේ ඒක බත් කන හරක් ඒක දැනගන්න ඕනේ තොපි මුගේ පස්සේ යන්නේ තොපි යන තොපි තමයි මේක ඉන්න දෙමළ මිනිස්සු නන්නත්තර කරන්නේ තොපි මුස්ලිම් මිනිස්සු නන්නත්තර කරන්නේ තොපි මොකද මුස්ලිම් මිනිස්සුන්ට හොඳට මොලේ තියෙනවා දෙමළ මිනිස්සුන්ට හොඳට මොලේ තියෙනවා දෙමළ මිනිස්සුන්ගේ සංඛ්‍යාව අඩුයි මුස්ලිම් මිනිස්සුන්ගේ සංඛ්‍යාව අඩුයි ඒ මිනිස්සුන්ට හොඳට මොලේ තියෙනවා
ඒතකොට සිංහලයෝ තමයි මේකේ වැඩි. උන් ඇහිලා අමුහරක් කියනවනේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා. ඒක ඇත්ත කතාව. සිංහලයට ඔළුව පෑදෙන්න කියන්නේ. පටු මේවා හිතන්න එපා බං. වාසි හිතන්න එපා. තමන්ගේ රට ගැන හිතපල්ලා. බඩගින්නේ හරි ඉඳලා මේ රට දියුණු කරන්න ඕනේ. අවුරුදු 10ක් හරි බඩගින්නේ ඉඳලා හරි මේ රට දියුණු කරන්න. අද බලපන් වියට්නාමයේ කියන තැන ඇමරිකාවත් එක්ක යුද්ධ කරා. රට නන්නත්තර වුණා. දැන් අද ලස්සන ඒ රටන දියුණු කරා යනවා නේද? බඩගින්නේ ඉඳලා හරි. බඩගින්නේ ඉඳලා හරි මේ රට අනුර කුමාරට සහයෝගය දෙන්න ඕනේ. බඩ ගැන හිතන්න එපා. රට ගැන හිතපල්ලා. තොපි එදා ඉඳන් බඩ ගැන හිතපු හින්දා තමයි බං අපිට කෙලුනේ බං. ඒක පොඩ්ඩක් හිතපල්ලා. පොඩ්ඩක් හිතපල්ලා. අරක ගණන් වැඩි, ලබ්බ ගණන් වැඩි ගා කියන කරුල කැල්ල ගණන් වැඩි, හාල්මසු ගණන් වැඩි තමයි. ගණන් වැඩි හරි ගන්න තියෙනවනේ බං මේකේ. ඌට දීලා ගියේ කෙලවලන් දීලා ගියේ. ඇටෙත් කාලා මඩේ ඇතුලේ තියෙන කට කාලානේ. දීලා ගියේ නේද? මොකද්ද දීලා ගියේ? හිස් පාණ්ඩ කරන්නේ දීලා ගියේ. යන්ත මේ තත්ත්වෙට ගෙනත් තුනේ මිනිහ අවුරුදු දෙකට. මදි මිලින්ද රාජපක්ෂ, ජෝස්ට් ෆර්නෑන්ඩෝ තුපියල්ල අමු හරක්. හරකෙකුට ජනාධිපති වෙන්න මේක අපිට තියන්නේ නැහැ. නාම රාජපක්ෂ කියන අමු මීහරකෙක් මේ දේශපාලන භූමියෙන් අතුගාලව දාන්න ඕනේ. ගේන්නම හොඳ නැහැ මේ දේශපාලන. ඕක පාදේශ සභාවට වටින්නේ නැහැ. තොට මේ රටේ නායකත්වය කරේ තෝගේ යටතේ අපි ඉන්නේ නැහැ බං කොහමද? තොට නායකත්වය දෙන්නෙත් නැහැ. තෝ වගේ හරකෙක් යට ඉන්නවට වඩා හොඳයි යකෝ. වෙඩි තියලා මැරෙන එක යකෝ. තෝ වගේ හරක පාලනය කරන හටක මොකද තෝ හරකෙක් නැහිලා. තෝ බත් කන හරකෙක් ඇහිලා. මේ හරකෙක් ඇහිලා.